මතකේ පුරා ඔබම තමා සිහි වෙන්නේ මට සෑමදා උරුම කළා කඳුළු ඔයා ඉරණම අපේ මෙය කියා ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සදා මං විදිනා දුක කිසිදා විදවන්න ඔබ නම් එපා දුක නෙතේ පුරබලා ඉන්නේ නම් සතුටින් ඔයා මේ වගේ තවෙකුටත් වේදනා දෙන්න එපා අප හමුවනු නෑ නියමයි අයිබෝන් අයිබෝන් මේ කවුද මේ ඇවිල්ලා මේ එදා පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේ ඔව් මේ ඔයානේ ඔව් රඟපෑමක් නේ කරන්නේ රඟපෑමක් ඇක්ට් එක කවුද මේ වීඩියෝ එක කරේ ඒක වීඩියෝ කරේ ඇත්තටම කිව්වොත් එහෙම මගේ යාළුවෙක් ඇයි එහෙම කරේ ඇත්තටම කිව්වොත් මට පුදුම ආසාවක් තියෙන ගායකයෙක් වෙන්න ඉස්සර ඉඳලම ඉතින් ඒක තේරුණා මට TikTok එක දකිද්දී ඒක මට තේරුණා ලොකු උණක් තියෙනවා ගායකයෙක් වෙන්න කියලා පරණ වීඩියෝස් එකින් එක බලද්දී ඔයා තැන් තැන් වල ගිහලා තවත් සින්දු ගායනා කරලා තියෙනවා දැක්කා ඔව් ගොඩාක් කට්ටිය ටැග් කරලා මගෙන් ඉල්ලුවාට දෙන්න තැනක් හදලා කියලා ඒ තැන හදනවා මම විනාඩි 10ක් ඇතුළත අද විනාඩි 10යි යන්නේ ඔව් පසන් අයර කෝල් එකක් ගන්නවා ඔව් ලංකාවේ අති දක්ෂ සංගීතවේදියෙක් පසන් අයර කියනවා වාට සින්දුවක් හදලා දෙන්න කියලා ඔයගේ පළවෙනි සින්දුව පළවෙනි මියුසික් වීඩියෝ එක අපි කරලා දෙනවා ගොඩක් සත පහක් එපා ගොඩක් ස්තුතියි ඇසෙන්නයි ඕකේ පසන් අයියේ හොඳ අයිබෝන් එවනයි බං මේ කොල්ලෙක් ඉන්නවා සුපිරි කොල්ලෙක් පිළියන්දර කොල්ලෙක් කමිල ඩිල්ෂාන් කියලා එයාව ගායකයෙක් කරන්න ඕනේ මියුසික් වීඩියෝ එකක් කරලා මම වීඩියෝ එක කරන්න මට ඔයා ඔඩියෝ එක කරලා දෙන්න අපි කොල්ලව කොට දාමුද අනිවාර්යයෙන් මේ ඕමින්ට පොඩ්ඩක් ඉන්න සිං කරලා පෙන්නන්න සිං කරලා පොඩ්ඩක් සිං කරලා ඔයා මේ දැකලත් ඇති මේ දවස් ටික වීඩියෝ එකක් වගේ සීතල හාදුවකින් දෙකුපුල් තෙමපු ලස්සන මතක අපේ හසරැල් මතකද හරි මම එක්කන් එනවා එන රෙඩ් ෆොක්ස් එකට කොල්ලට ලස්සන සින්දුවක් කරලා දෙන්න ඕනේ මේ අයියා තමයි නදීමාල්ගේ මොකද්ද සින්දුව අඳුරේගිලි නදීමාල්ගේ හැමෝම ආස කරපු සින්දුව වගේම තවත් ගීත ගොඩක් අයියා කරලා තියෙනවා අයියා එහෙනම් කරලා දෙනවනේ අනිවාර්යයෙන් හෙට අනිද්දර නම් එක්කන් එනවා මිලෝ හරි ජයවා ගුඩ් නයිට් එහෙනම් ජයවා බයි එහෙනම් හරි පසන්න අයියා සින්දු හදලා දෙනවා කිව්වා අයියෝ මට මේක හීනයක් වගේ සතුටුද ගොඩක් සතුටුයි ඇත්තරම කොච්චර කාලයක් කට්ට කෑවද ගායකයෙක් වෙන්න ඇත්තරම කිව්වොත් එහෙම මම අයියේ පොඩි කාලේ ඉඳලා මට උණක් තියෙනවා මම ඒ කියන්නේ ඔය මේ සංගීත ප්‍රසංග තියෙනකොට මම ඒවට ගිහිල්ලා සින්දු කියන්න ඉල්ලනවා ඇත්තරම කිව්වොත් එහෙම අයියේ මේ බොරු කියන්න ඕනේ නැහැ මගේ අම්මයි තාත්තයි ඉන්නවා තාත්තා වෙන් වෙලා ඉන්නේ අම්මට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙන නිසා ඉතින් මම ඒක මේක වෙලාවේ කියන්න ඕනේ මොකද මේ කිව්වොත් මම අම්මා වෙනුවෙන් තමයි මගේ මේ චරිතේ පවා මගේ ගෞරවය පවා ඇපේට තියලා මේ කොහොම හරි ගේමක් ගන්න දගලන්නේ ඇත්තම කතාව කිව්වොත් ඒක තමයි මගේ කතාව ඉතින් අශේනේ බොහොම ස්තුතියි මට මේ මෙතනට කතා කරාට ඇත්තටම මට මාර දැන් මට මෙහෙමයි ඔව් ඔයා ඇත්තද බොරුද කියන්නේ කියලා මම දන්නේ නැහැ ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න තැන ඔව් ඔයා දන්නේ ඔව් එතනින් අඩියක් හරි උඩට එන්න මට දැනක් හදලා දෙන්න පුළුවන් නම් ඔයාට එච්චරයි මට ඕනේ. මට වගේ සල්ලි ඕනේ නැහැ. මට වගේ මේ හම්බෙන views වලින් මං හම්බ කරන් කන්නේ මට තේරෙනවා. මං ඒක තවත් කට්ටියට බෙදලා දෙනවා. මගේ Facebook revenue එකෙන් එන 100%ක් සල්ලි මම charity වලට පාවිච්චි කරන්නේ. ඔයා දන්නවද දන්නේ නැහැ. ඒතර මේ වීඩියෝ එකෙන් පවා හම්බෙන සල්ලි මම සමාජයට දෙන්නේ. ඔයාට ඕන තැනකට යන්න ඔයාටම පුළුවන්. ඒකට මං ඕනේ නැහැ. මට පුළුවන් පුංචි තල්ලුවක් දෙන්න. හැබැයි මෙතනින් එහාට ජර්නි එක ඔයාගේ අතේ. පසන්න අය උදව් කරනවා කියන්නේ ගොඩක් පසන්න අය අත ගහපු වැඩ හරි ගිහිලා තියෙනවා. මමත් උදව් කරන්න මේවා අපිට සුළු දේවල් එදත් කරා අදත් කරනවා හෙටත් කරනවා කවුරු මොනවා කිව්වත් ඔයත් ගොඩ යන්නම ඕනේ. අනිවාර්යයෙන්. දැන් මාව හම්බෙන්නේ මේ මං ඔයාගේ ඉස්සරහා ඉන්නවනේ.
ඒකවා මැනිෆෙස්ට් කරාද? ඔයා බලාපොරොත්තු වුණාද කවදා හරි අනිවාර්යෙන් මෙතන ඉන්නවා කියලා? ඇත්තම කතාව ගොත් එහෙම මම ඇත්තටම එහෙම කරා. ඒ කියන්නේ මම හිතුවා මට කවදා හරි යචෙන්නයි එක්ක මේ වගේ බෝඩ්කාස්ට් එකක් කරන්න පුළුවන් වුණා නම් 1000ක් විතර ටැග් කරලා තිබ් මෙන්ෂන් කරා. ඇත්තටම මම ඒ කියන්නේ මට හිතාගන්න බැරුණා මම මේ කරපු වැඩේ ඇත්තටම මන් දන්නේ වැරදිද කියලා. සොයන්නාට සම්භවේ තට්ටු කරන්නාට දොර ඇරනු ලැබේ. ඇත්තටම නැද්ද? ඇත්ත කතාව. අපි try කරොත් නේ අපිට ලැබෙන්නේ. ඇත්ත අපි උත්සාහ කරොත් නේ අපි අඩුමතර මේ පරදින්න හරි දිනන්න හරි තරගේ සහභාගී වෙන්න බෑ. මට කෙනෙක් කියන්න පුළුවන් මට හිගන්නෙක් කියලා. මටත් තිබ්බා කොහොම හරි තැනකට එනවා කියලා හීනයක්. මම වාගේ වයසේදී. දැන් වයස 19යිනේ. ඔව්. ඒ වයසේදී. එදා හිටපු මම නෙමෙයි අද ඉන්නේ. මගේ වීඩියෝ එදා ඉඳන් බලපු කට්ටිය දන්නවා. ඒතර ඔයාගේ සිටුේෂන් එක, ඔයා ඉන්න දුක, ඔයාගේ ආදරය, ඒ කියන්නේ ඔයා ආදරය හොයනවා. ඔයාට මිනිස්සුගේ ආදරය ඕනේ. මටත් ඒක තිබ්බා ඒ කාලේ. ඒ ආදරේ හොයනවා කියන්නේ මේ පොඩි දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි. ඔයා ගොඩ දෙනෙක්ව සතුරු කරන්න ආස කෙනෙක්. ගොඩ දෙනෙක්ට ගීතයෙන් යන්න කැමති කෙනෙක්. ඒක මටත් තිබ්බා. මම අද කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙලා ඉන්නවා. ඒක ඔයාට හිමි විය යුතුමයි කියන තැන මම ඉන්නවා. එතකොට ඔයා ගායකයෙක් වෙනවනේ. ගායකයෙක් වෙලා එතනින් එහාට සැලසුම් හදා ගන්න ඕනේ. ජීවිතේ ඉස්සරහට යන්න. අනිවාර්යයෙන්. මොනවද සැලසුම්? ඇත්තටම කිව්වොත් දන්නවද මේ ඉන්ඩස්ට්‍රි එක ගැන? මම දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. කොහෙද ගෙවල්? මම පිළියන්දල තුම්බවල එදමවත ඉන්නේ. ගායකයෙක් වෙනවා කියන්නේ මොකක්ද ඔයාට? මම හිතන් හිටියේ ඇත්තම කිව්වොත් එහෙම මේ බූට් සින්දු කියන්න නෙවෙයි. බූට් සින්දු වලට මම ආවේ බෝඩ් සින්දු කියන්න එපා. බෝඩ් සින්දු කියන්නේ රහක්. අනිවාර්යෙන් මම ආසම සින්දු බූට් සින්දු. ඒ අර මම හිතන මම නිකන් කියන විදිය මට සමා වෙන්නේ නැත්තරම මම හරිම ආස සින්දු තමයි ඒ සින්දු. මං එහෙම අගෞරව කරන්නේ ඒවට. ඉතින් ඒ කියන්නේ ඉමෝෂනලි ඔයාට මිනිස්සු ළඟට යන්න ඕන උමනාවක් තිබ්බේ නැහැ කියලා ඔය කියන්නේ නේ. ඔව්. ඉතින් මේ මං හරි ආසෝනේ. ඉතින් ඒ කියන්නේ අර පොඩ්ඩක් අර මෙන්න මේ වගේ මම හදපු නිකන් නෝමල් සින්දුවක් කියන්න. ඒ පොඩි කෑල්ල. දොතින් පොරෝගෙන වටින් එල්ලුමල් සුදින් පිරී යනව දැක්කුම් කල්ලුයි මල් වැසට තෙමෙන්න වටින් එල්ලුමල් මලකුණයි කෙල්ල මගේ හතරන්. අන්න ඒ වගේ ලයින් එකේ අමුතුම කල්ට් එකක්. ඔව්. අමුතුම සද්දයක්. ඔව්. අමුතුම ආරයක්. ඉතින් ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඔය සද්ද ටිකත් එක්ක අපි යන් පසන්නයි ළඟ. අනිවාර්යෙන්. ආදර ගීත වලට දාස විරහ ගීත වලට. ඔව්. මේ මට හිටිය ආදරවන්තියක්. ඒ ආදරවන්තියට ලියපු සින්දුවක් තියෙනවා. එයාගේ මොන දිහා බලාගෙන මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ සින්දුව කියන්න. මේක. ඔව්. කියන්න බෑ. දැනුණු ඔබගේ සතුට සැබවින් වින්දා රත්තරනේ හාදු වෙත්සක ලියවුණේ මට පෙම් ගීතේ ප්‍රේමියේ පෙම් ගීතේ ප්‍රේමියේ පෙම් ගීතේ ප්‍රේමියේ අහම්බයකින් මටම හමු වූ මගේම ආදරියේ නුබේදෙනෙතින් මාදුටුවේ සතුටයි ආදරයේ නුබේදෙනෙතින් මාදුටුවේ සතුටයි ආදරයේ සතුටයි ආදරයේ සතුටයි ආදරයේ. ඔව් ඔව් නයිස් නයිස්. ඒ වගේම එකක්. හරි. ගමන ස්ථිරයි. අමෙල් ඩිල්ෂාන් කියන බ්‍රෑන්ඩ් එක අපි හදනවා. බොහොම ස්තුතියි. මෙතනින් පටන් ගන්නවා. ජය මම මේක පොරොන්දු දෙනවා. හැබැයි ඉතිරිය ඔබට බාරයි. අනිවාර්යෙන්. ජීවිතය කියන්නේ මියුසික් වගේ. ඔව්. එක එක සද්ද. ඔව්. ජීවිතේ උඩ යනවා පල්ලෑ යනවා. ඔව්. මියුසික් වලත් උඩ යනවා පල්ලෑ යනවා. ඔව්. මේජර් මයිනර් මියුසික් වල තියෙනවා වගේ ජීවිතෙත් අපේ මේජර් මයිනර් තියෙනවා. ඔව්. අපි සතුටින් ඉන්නේ හැමදාම. අපි දුකින් ඉන්නෙත් නෑ හැමදාම. ඔව්. ඉදිරියට යන්න ඕනේ මේ හැම බාධක අභියෝගයකට මුහුණ දීලා. ඔය ආණ්ඩල ඇති ගෙදරනේ. වැටිලා ඇතිනේ. ඔව්. අම්මගේ තාත්තගේ සමහරක් විට ප්‍රශ්න නිසා ඔයත් මිරිකිලා ඉන්න ඇති. ඔව්. ඒ පීඩනේ තමයි මං එළියට දැම්මේ. මං හිතන විදියට ඔව්. මම ඒක බාර ගන්නවා. ඒ පීඩනේ. ඒ පීඩනේ මම බාර අරන් ඒ පීඩනේ තව දුරටත් නැති කරලා දානවා වගේ ජීවිතේ. සතුටින් ඉන්න ඕනේ. ඔව්. ආදරණීය කෙනෙක් වෙන්න ඕනේ. ඔව්. හැමදාම වාට සතුටින් ඉන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව්. නේ? ඔව්. සතුටින් දින්නේ. දුකකින් දින්නේ. පාරේ හිඟන්නෙක් වගේ එක එක ඇඳුම් ඇඳගෙන වීඩියෝ කරන්න තරම්. සිගමන් යදින කෙනෙක් වගේ සින්දු කියන්න හිතුනේ. ඒ කියන්නේ හිතේ ලොකු දුකක් කිර කරන්න. ඇත්තටම කතාව කිව්වොත් එහෙම
ඔව් සෑහෙන දුකින් තමයි ඉන්නේ. ඇත්තම කතාව කිව්වොත් එහෙම මං ආදරය කරපු කෙනා දාලා ගියයින් පස්සේ මට ලොකු දුකක් ආවා හිතට. එයා කියන්නේ මං එයාට බොරු කරනවා කියලා. කමක් නැහැ. මම මේ ඒක ප්‍රොමෝට් කරනව නෙවෙයි. නමුත් ඇත්තම කතාව කිව්වොත් එහෙම එදා ඒ වෙච්ච සිදුවීම නිසා තමයි මෙච්චර දුරක් මං අද මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. එදා එහෙම වෙච්ච නිසා තමයි මතකේ පුරා ඔබම තමා සිහි වෙන්නේ මට සෑමදා කියලා මම ඒ සින්දුව මගේ හදවතින්ම එන ෆීලිං එක මං එළියට දුන්නේ. ලව් බ්‍රේක්අප් හින්දා කොල්ලෝ දිනනවා දැකලා නෑ නේද? මෙන්න බලා ගන්න. ලව් බ්‍රේක්අප් හින්දා අහිමි වීම නිසා දිනන කොල්ලෝ. අමිල දිල්ෂාන් වගේ කොල්ලෝ. මං හිතනවා දිනුම්ද අද? මං හිතනවා තාම නෑ. සින්දුව රිලීස් වෙනවා. ඒක ෂූට් කරනවා. දවසින් දෙකෙන් අපි එළියට දානවා. සතියෙන් දෙකෙන්. ඉතිරිය ඔබට බාරයි. ජනතාව ඔයාව ඔසවා තියන්නේ. එයාලා තමයි මට මෙන්ෂන් කරලා කිව්වේ කමෙන්ට් කරනවා. එයාලට මොකද්ද කියන්නේ? ඇත්තරම හදවතින්ම මං ආදරේ මාව ඒ කියන්නේ මට මේ වගේ ආදරයක් මට ලැබිලා නැහැ. ඉතින් මට හිතා ගන්න බැරි ඒ කියන්නේ මාර සතුටක් තියෙන්නේ. මට කියා ගන්න බෑ ඒ සතුට කොච්චරද කියලා. ඇත්තරම ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. ඇත්තරම මට මේ දීපු සපෝට් එකම මම දවසක තැනකට ඇවිල්ලා මම විඳපු දුක මම දන්නවනේ. ඉතින් මම දවසක මං වගේ කෙනෙක්ව දැක්කොත් මම නොමගරින්නේ නැහැ. මම එයාවත් උස්සලා තියෙනවා. අශෙන් අයියා වගේ. එච්චරයි. කවදාවත් හම්බෙන්නේ? ළඟදීම පසන්නෑගේ ස්ටුඩියෝ එකේ. එහෙනම් ජය වේවා. ජයෙන් ජයම වේවා.